දෙනියාය ප්‍රදේශයේ පැතිරෙන වෛරස් උණ තත්ත්වය නිසා දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 4ක් අද 11 වෙනිදා සහ හෙට 12 වෙනිදා යන දින තුලත් වසා තැබීමට තීරණය කරලා තිබෙනවා. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, රාජපක්ෂ මහාවිද්‍යාලය, ශාන්ත මැතිව් සහ සිද්ධාර්ථ විද්‍යාලය මේ ලෙස වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය තහවුරු කරලා තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවසන පරිදි මේක සාමාන්‍ය උණක් නෙවෙයි, මේක වෛරස් මෙනින්ජයිටිස් හෙවත් මොළේ පටල ආසාදනය වීමේ තත්ත්වයක්. දැනටමත් දරුවන් 50ක් විතර රෝහල්ගත කරලා තිබෙනවා. තද උණ දරාගන්න බැරි හිසරතේ සහ බෙල්ලේ තද ගතිය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයි. දරුවන්ට පොඩි හරි උණක් තිබුණත් පාසල් හෝ පන්ති යවන්න එපා කියලා සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා. වතුර හොඳින් උතුරුවා නිවා පානය කරන්න, දෑත් නිතර සබන් දා සෝදන්න. මේක වෛරසයක් නිසා සනීප ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. අනවශ්‍ය විදියට බය වෙන්න එපා. හැබැයි පරිස්සම් වෙන්න. මේ තොරතුර ඔයාලගේ යාළුවන්ට දැනගන්න ෂෙයාර් කරන්න. දකුණු පළාතේ ඉන්න හැමෝම මේ ගැන දැනුවත් වෙන්න ඕනේ. පරිස්සමෙන් ඉන්න. තවත් අලුත් තොරතුරකින් හමු වෙමු. ජය වේවා.